හන්දියේ හිටපු බලු පැටව දෙන්න. වාහනයකින් හප්පන් ගිහිල්ලා බණීයේ. හුන් දෙන්නද මේ ඊයා මහ පාරිවද්දකාරයෝ. ඕකුන් දෙන්න හැප්පුණේ අපේ වාසනාවට බං. ඵලයන් බං කත කතා නොකිය. පැටියෝ මේ ලෝකේ ඉන්න මිනිස්සු ගොඩාක් නපුරුයි. උන් දෙන්නට මං පට්ට ආදරේ බං. උන් දෙන්නත් එහෙම. ඊයා කාලකන්ණි සත්තු. කකුල් දෙකේ අවදාසක සත්තු ඉන්නවා කියලා මම අද දැනගත්තා. මේ පුතා හැయ్యේ උඹේ බලු පැටියද? අහිංසක සත්තුන්ට තෝගේ භාෂාවල් තේරෙන්නේ නැහැ යකෝ. වාහනේ බේකඩු නිසා තමයි යකෝ උන් දෙන්න හැප්පුණේ. මොකක්ද කිව්වා ආයිමත් කියපන්. බල්ලෝ වගේද බං මිනිස්සු. ඕකුන් කොහොම මැරිලා යන සත්තුනේ. කටවාපසක් කිලියා. ඒ පැටන්ගේ අම්මයාව එනවැද්දි. උඹල කියන්නේ මා අසාධාරණ වචන. චී අපි සතුන් ගැන බල බලා පාරේ ගියා නම් මෙච්චර ලස්සන වාහන වල ගැම්මට යන්න වෙන්නේ නෑ පුතා. කටවාපසක් කිලියා. ගව්ගානක් ඉස්සරහට තියලා උඹලගේ වාහන වල බේක් අහුවෙන්නේ. අර කකුල් දෙකේ දඩකොල කාරය ඉස්සරහ විතරයි. මේ පුතා ඇයි උඹේද මහපාර? උඹත් කරන්නේ එකම දේ. කකුල් දෙකේ දඩකොල කාරය කියන්නේ එකම දේ. උංග ගෙට්ටවත් තාම බැරි වුණා. මහපාරේ අප්පා යන සතුන් වෙනුවෙන් හරියම නීතියක් හදන්න. බලාපෑමකට ඉන්න විදියේ බලපටව දෙන්න. උඹලා සේරුම සක්කිලි මිනිස්සු. ඔබට මම එකපාරක් කිව්වා හරිද? අහිංසක සත්තුර නිදාසේ උස්ම ගන්න බැරි. තොපි වගේ ජරා මිනිස්සු නිසා අපි හැමෝගෙම හරි සාක්ෂිය මේ. නිදාසේ උස්ම ගන්න බොට වගේම අනිතම 27ටම අයිතියක් තියෙනවා. මොකද්ද කිව්වේ ආයිමත් කියපන්. මේකට දෙන කඩේපා